සුබ දවසක්. මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිරෙන මෙනින්ජයිටිස් ඇත්තටම වසංගතයක්ද? මේ දිනවල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මෙනින්ජයිටිස් හෝ මෙනින්ජයිටිස් වැනි රෝගී තත්ත්වයක් වාර්තා වෙලා තියෙනවා. සමහරු කියනවා මේක වෛරස් රෝගයක් කියලා. ඒ වගේම සමහරු කියනවා මේක බැක්ටීරියා රෝගයක් කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තට මේ මෙනින්ජයිටිස් කියන්නේ මොකක්ද? ඒ වගේම මේ මෙනින්ජයිටිස් ඔය කියන තරම් භයානකද? ඒ වගේම මේ මෙනින්ජයිටිස් කොහොමද පැතිරෙන්නේ? මේ මෙනින්ජයිටිස් අඳුරා ගන්න රසායනාගාර පරීක්ෂණ මොනවද? ඒ වගේම ඒවට එකතු කරන සාම්පල් වර්ග මොනවද? ඒ වගේම ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙක්ට මෙනින්ජයිටිස් තියෙනවද කියලා ඔබ හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම රසායනාගාර පරීක්ෂණ මගින් හඳුනාගන්නේ කොහොමද කියලා කරුණු ගොන්නක් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න ආරාධනා කරනවා. අපි බලමු මෙනින්ජයිටිස් කියන්නේ මොකක්ද කියලා. හරි. අපි දැන් මුලින්ම බලමු මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය කියන්නේ මොකක්ද කියලා. අපේ මොළය, ඒ වගේම සුෂුම්නාව ආවරණය කරමින් මෙනින්ජස් කියලා ආරක්ෂිත පටලයක් තියෙනවා. මෙන්න මේ මෙනින්ජස් පටලය බැක්ටීරියාවකින් හෝ වෛරස් එකකින් ආසාදනය වීම තමයි මෙනින්ජයිටිස් කියලා හඳුන්වන්නේ. ඉතින් අද අපි මේ කතා කරන මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වයේ විශේෂත්වය තමයි මේ රෝගේ වැළඳුනොත් ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි. නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර යම් කිසි හේතුවකින් ප්‍රමාද වුණොත් ජීවිත අවදානමක් පවා ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක් තමයි මේ මෙනින්ජයිටිස් කියන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේ මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වෙන ඇති වෙන්න හේතුව තමයි බැක්ටීරියා හරි වෛරස් හරි ආසාදනයක්. ඉතින් ඒ අනුව මේ මෙනින්ජයිටිස් වර්ග අපිට වර්ග කරන්න පුළුවන් බැක්ටීරියා නිසා ඇතිවන මෙනින්ජයිටිස් ඒ වගේම වෛරස් නිසා ඇතිවන මෙනින්ජයිටිස්. ඉතින් සාමාන්‍යයෙන් ඔබට හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන් වෛරස් රෝගී තත්ත්වයන් අපිට ජීවිත අවදානම් ඇති කරන්නේ. නමුත් මෙතන මේ මෙනින්ජයිටිස් වල වෛරස් මගින් ඇති කරන මෙනින්ජයිටිස් වලට වඩා බැක්ටීරියා මගින් ඇති කරන මෙනින්ජයිටිස් රෝගීන්ට බරපතල තත්ත්ව ඇති කරන්න හේතු වෙනවා. ඉතින් මේ මෙනින්ජයිටිස් ගැන අද මම කතා කරන්න හේතුව තමයි මේ දවස්වල ලංකාවේ මධ්‍යම පළාතෙන් දකුණු පළාතෙන් මේ මෙනින්ජයිටිස් රෝගීන් වාර්තා වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ මම ඒ කිව්ව ප්‍රදේශවලින් දැනට රෝගීන් 100කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයේ වසංගතයක් දක්වා පැතිරීමට කලින් ඔබත් අපත් දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා මම අද මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය ගැන කතා කරන්න හිතුවා. හරි. අපි දැන් දැනගත මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය මොකක්ද? ඒ වගේම මේක ඇති වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැන් බලමු මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වයෙන් පෙළෙන ආසාදිතයක අපි අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒවට අපි කියනවා රෝග ලක්ෂණ කියලා. ඉතින් ඒ රෝග ලක්ෂණ මොනවද කියලා අපි කතා කරොත් සාමාන්‍ය ආසාදනයකේ ඇතිවන උණ තත්ත්වයක් අපිට මේ මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වයේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම උණ සමග ඇතිවන හිස රදය, වමනය. ඒ වගේම විශේෂ රෝග ලක්ෂණයන් ලෙස මට කියන්න පුළුවන් බෙල්ලේ තද ගතියක් ඇතිවීම. ඒ වගේම කුඩා දරුවන්ට මේ රෝගී තත්ත්වය ආසාදනය වෙලා තියෙනවා නම් නොනවත්ව හැඬීම, ඒ වගේම කිරිබීම, අඩුවීම, අසාමාන්‍ය නිදිමත වගේ රෝග ලක්ෂණ කුඩා දරුවන් තුළින් අපට දැක ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය කෙනෙක්ගෙන් ආසාදිතයෙක්ගෙන් තව කෙනෙක්ට පැතිරෙන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් කෑමෙන්, වතුරෙන්, දූෂිත අත්වලින් සාමාන්‍යයෙන් මේ රෝගේ පැතිරෙන්න පුළුවන්. ඊට අමතරව කැස්සෙන්, කිවිසුම් යාමෙන් ඇතිවන ඩ්‍රොප්ලට්ස් තියෙනවා. ඒවා ආසාදිත කෙනෙක්ගෙන් නිරෝගී පුද්ගලයෙකුට පැතිරී යාමෙනුත් මේ රෝගය පැතිරෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වයේ පැතිරෙන අවදානමක් තියෙන නිසා සාමාන්‍ය පිරිසක් රැස්වන ස්ථාන, පාසල්, පන්සල්, දන්සල් වගේ තැන්වල මේ රෝගය පැතිරීමේ අවදානම වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ නිසා වගකීම් සහිත පුරවැසියන් විදිහට අපි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්න ඕනේ. ඒ වගේම පොදු සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් රජයෙන් දීලා තියෙනවා. ඒවා පිළිපදින්න ඕනේ. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයකට හැර සමූහ වශයෙන් එක් රැස්වීම වැළකීම, විශේෂයෙන් කුඩා දරුවන් මේ වගේ ස්ථානවලට රැගෙන යාමෙන් වැළකීම වගේ දේවල් අපිට පිළිපදින්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු මේ වෛරල් මෙනින්ජයිටිස් හෝ බැක්ටීරියල් මෙනින්ජයිටිස් කොහොමද පරීක්ෂණාත්මකව පරීක්ෂණාගාරයේදී අඳුනගන්නේ කොහොමද? ඒ වගේම මොනවද මේකට තියෙන පරීක්ෂණ කියලා. ඉතින් මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕනේ දේ තමයි ඔබට හෝ අපේ සමීපතයෙකුට මෙන්න මේ මං කියපු රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස්, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. ඉතින් ඔබ වගකීම් සහිත පුරවැසියෙකු විදිහට එහෙම පුද්ගලයෙක් දන්නවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත් වෙනවා. ඉතින් මම මුලින් සඳහන් කරා මේ මෙනින්ජයිටිස් කියන්නේ ආසාදිත තත්ත්වයක් කියලා. ඉතින් මේකත් ආසාදිත තත්ත්වයක් නිසා සාමාන්‍යයෙන් ආසාදනයකදී කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ. උදාහරණයක් විදිහට full blood count, blood picture, ESR, CRP වගේ පරීක්ෂණ first line diagnosis method විදිහට මුලින්ම ඔබ වෛද්‍යවරයා විසින් යොමු කරනු ලබනවා.
ඉතින් ඔයගොල්ලෝ මගේ වෙල්නස් ටෙස්ටඩ් නාලිකාවට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කියන්නේ මොකක්ද, ඒ වගේම කොහොමද රිපෝට් එකක් ඉන්ටර්ප්‍රිට් කරන්නේ, කොහොමද අපිට රෝගයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ, ඒ වගේම ESR ටෙස්ට් එක කියන්නේ මොකක්ද, කොහොමද අපි ESR ටෙස්ට් එක ආසාදිත තත්ත්වයක් අඳුරගන්නේ, ESR ප්‍රතිඵල කොහොමද අපි විශ්ලේෂණය කරන්න වගේ දේවල් මම කතා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ පරීක්ෂණ ගැන මගේ නාලිකාවෙන් තවදුරටත් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔබව මුලින්ම වෛද්‍යවරයා යොමු කරන මේ පරීක්ෂණ ටිකට ඔබගෙන් ලබා ගන්නේ සාමාන්‍ය පරිදි ලබා ගන්නා රුධිර සාම්පල් එකක්. විශේෂම දේ තමයි මේ පරීක්ෂණ මගින් ඔබට ආසාදිත තත්ත්වයක් තියෙනවද? ඒ වගේම මේක වෛරල් ආසාදිත තත්ත්වයක්ද, බැක්ටීරියල් ආසාදිත තත්ත්වයක්ද කියලා හඳුනගන්න පුළුවන්. නමුත් මේ පරීක්ෂණ මගින් ඔබට මේ වැළඳී තියෙන්නේ මෙනින්ජයිටිස්ද කියලා තහවුරු කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය කියලා තහවුරු කරගන්න විශේෂ පරීක්ෂණ වර්ගයක් අප රසායනාගාරයේදී සිදු කරන ලබනවා. ඉතින් ඔයගොල්ලෝ දැන් බලාගෙන ඇති මොකද්ද මේ මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය තහවුරු කරන්න අපි පරීක්ෂණාගාරයේ සිදු කරන පරීක්ෂණය මොකද්ද කියලා. ලම්බ පංචය කියලා ක්‍රියාවලියකින් ලබා ගන්නා මස්තිෂ්ක සුෂුම්නා තරලය කියන තරලයක් තමයි මේ පරීක්ෂණයට භාවිතා කරන්නේ. ඒකට අපි කියනවා CSF කියලා. ඔබ සමහර විට දන්නවා ඇති මේ CSF සාම්පල් එක සාමාන්‍ය රෝගිකින් ලබා ගැනීම ඉතාම වේදනාකාරී ක්‍රියාවලියකින් තමයි මේ CSF කියන තරලය අපේ ඇඟෙන් ලබා ගන්න. ඉතින් මට කියන්න ඕන මෙන්න මේ CSF තරලයෙන් කරන පරීක්ෂණය තමයි මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය තහවුරු කරගන්න අපි පරීක්ෂණාගාරයේදී සිදු කරන පරීක්ෂණ. මේක තමයි අපි දැනට කරන ප්‍රධානම පරීක්ෂණය. ඉතින් මේ පරීක්ෂණයට CSF කියන තරලය තමයි ලබා ගන්නේ. සාමාන්‍යයෙන් මේක වෛද්‍යවරයෙකු විසින් කරන ක්‍රියාවලියක්. රෝගියාගේ කොන්දේ පහළ ප්‍රදේශයෙන් මේ තරලය ලබා ගන්නවා. ඒක තරමක් වේදනාකාරී ක්‍රියාවලියක්. නමුත් මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය තහවුරු කරන්න මෙන්න මේ CSF කියන තරලය ලබා ගන්න ඕනි. ඒ වගේම මේ පරීක්ෂණය සිදු කර යුතුයි. මේ CSF තරලය නැත්නම් මස්තිෂ්ක සුෂුම්නා තරලය කියන්නේ සාමාන්‍යයෙන් වර්ණයක් රහිත, සාමාන්‍යයෙන් පැහැදිලි වර්ණයක් රහිත තරලයක්. ඉතින් මේ රෝගියාගෙන් ලබා ගන්නා මේ CSF තරලය රසායනාගාරයේ විවිධ ඩිපාර්ට්මන්ට් වලට යවනවා කොටස් වශයෙන්. ඉතින් මේ රසායනාගාරයේ විවිධ ඩිපාර්ට්මන්ට් වලින් ඒවා විශ්ලේෂණය කළා ඔබට වැළඳී තිබෙන්නේ වෛරල් මෙනින්ජයිටිස්ද, බැක්ටීරියල් මෙනින්ජයිටිස්ද කියලා තහවුරු කරපු රිපෝට් එකක් ඔබ අතට වත් වෙනවා. රෝගියාට බැක්ටීරියල් මෙනින්ජයිටිස් හෝ වෛරල් මෙනින්ජයිටිස් ආසාදනය වෙලා තියෙනවා නම් මේ CSF තරලයේ පාට, පැහැදිලි බව, ඒ වගේම මේකේ මේ තරලයේ දිය වෙලා තියෙන සෙල් වල කවුන්ට් එක, ඒ වගේම මේ තරලයේ දිය වෙලා තියෙන ප්‍රෝටීන, ග්ලූකෝස් ප්‍රමාණය ඒ රෝගය අනුව සාමාන්‍ය තියෙන ප්‍රමාණයන්ට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. ඉතින් රෝගියාගෙන් ලබාගත් මේ CSF තරලය මේ ආකාරයෙන් රසායනාගාර පරීක්ෂණ මගින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ඔබ අතර රිපෝට් එකක් පත් වෙනවා. මෙන්න මේ රිපෝට් එක වෛද්‍යවරයා මගින් අර්ථකථනය කිරීමෙන් ඔබට වැළඳී තිබෙන්නේ කුමන රෝගයේදයි තහවුරු කිරීමක් සිදු කරනවා. ඊට අමතරව රසායනාගාරයේදී වෛද්‍ය පරීක්ෂණ විද්‍යාඥයින් විසින් ග්‍රෑම්ස්ටේන් කියන විශේෂ වර්ණක භාවිතා කළා එම CSF තරලයේ බැක්ටීරියා ආසාදනයක් වෙලාද කියලා බැක්ටීරියා සෛල ඍජුවම නිරීක්ෂණය කිරීමෙන් හඳුනා ගැනීමකුත් සිදු කරනු ලබනවා. ඊට අමතරව රෝගියාගෙන් ලබා ගන්නා මේ CSF තරලය කල්චර් කරනවා නැත්නම් වගා මාධ්‍යවල වගා කිරීමක් සිදු කරනවා. ඉතින් රෝගියාට වැළඳී තිබෙන්නේ බැක්ටීරියල් මෙනින්ජයිටිස් නම් මේ වගා මාධ්‍යයේ බැක්ටීරියා සෛල වගා වීමක් සිදු වෙනවා. ඉතින් ඒ මගින්ද බැක්ටීරියල් මෙනින්ජයිටිස් හඳුනා ගැනීම සිදු කරනු ලබනවා. CSF කල්චර් නැත්නම් මේ CSF තරලය වගා කිරීම තමයි ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් පරීක්ෂණය කියලා අපි රසායනාගාරයේ හඳුන්වන්නේ. මොකද ඒක තමයි හරියටම මෙනින්ජයිටිස් තහවුරු කරලා ඔබට ආසාදනය වෙලා තියෙන බැක්ටීරියල් මෙනින්ජයිටිස් වල මොන බැක්ටීරියාවද ආසාදනය වෙලා තියෙන්නේ කියලා හරියටම හඳුනා ගන්න පුළුවන් පරීක්ෂණය වෙන්නේ. අපි මේ කතා කරේ විශේෂයෙන් බැක්ටීරියල් මෙනින්ජයිටිස් හඳුනාගන්නේ කොහොමද කියලා. CSF තරලේ කල්චර් කරලා, ග්‍රෑම් ස්ටේන් කරලා අපි ඍජුවම දකින්නේ බැක්ටීරියා සෛල. ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ බැක්ටීරියල් මෙනින්ජයිටිස් සහ ඒ බැක්ටීරියල් මෙනින්ජයිටිස් ඇති කරන්න හේතු වෙච්ච බැක්ටීරියාව. ඉතින් ඔයගොල්ලෝ හිතනවා දැන් වෛරල් මෙනින්ජයිටිස් හඳුනගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා වෛරල් මෙනින්ජයිටිස් නැත්නම් වෛරල් මෙනින්ජයිටිස් ඇති කරන වෛරස් සාමාන්‍යයෙන් අපේ රසායනාගාරයේ තියෙන වගා කරගන්න බෑ. ඉතින් මේකට මේ වෛරල් මෙනින්ජයිටිස් හඳුනා ගන්න අපි භාවිතා කරන ක්‍රමය තමයි PCR ටෙස්ට් එක. ඔයගොල්ලෝ හැමෝම දන්නවා PCR කියන ටෙස්ට් එක. ඔව් වෛරස් හඳුනගන්න අපි හැමෝම දන්න ටෙස්ට් එකක් තමයි PCR කියන්නේ. ඉතින් කොවිඩ් වසංගත කාලේ අපි හැමෝම දැනගත්ත ටෙස්ට් එකක් තමයි PCR කියන්නේ. ඉතින් මෙන්න මේ විශේෂිත වූ PCR පරීක්ෂණයෙන් මේ වෛරල් මෙනින්ජයිටිස් හඳුනගන්න කරනවා. ඉතින් මේ PCR ටෙස්ට් එක කරන්නේ විශේෂයෙන්ම වෛරල් මෙනින්ජයිටිස්
හඳුනා ගැනීම සඳහා. ඉතින් මම දැන් කතා කරේ මේ වෛරල් මෙනින්ජයිටිස්, බැක්ටීරියල් මෙනින්ජයිටිස් වෛද්‍ය පරීක්ෂණාගාරයේ පරීක්ෂණාත්මකව හඳුනා ගැනීම සහ ඒ වැළඳී තිබෙන අදාළ බැක්ටීරියාව කවුද කියලා කොහොමද අඳුනගන්නේ කියලා. ඉතින් ඔබට මේ රෝග ලක්ෂණ නැත්නම් ආසාදිත පුද්ගලයෙකු සමග සමීප ඇසුරක් ලැබිලා තියෙනවා නම් නැත්නම් එහෙම සැකයක් තියෙනවා නම් ඔබ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම, වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඉතින් මේ මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වයේ භයානකම තත්ත්වය තමයි මේ ප්‍රතිකාර නොගෙන සිටීමෙන් මේ රෝගී තත්ත්වය මරණ අවදානම් පවා ඇති වෙන්න පුළුවන් තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕනේ මේ දිනවල ලංකාවේ මධ්‍යම පළාතේ දකුණු පළාතේ වාර්තා වෙන මෙනින්ජයිටිස් කේසස් ගොඩක්ම වෛරල් මෙනින්ජයිටිස් නිසා ඇති වුණ ආසාදන. ඒ වගේම මේක එන්ටරෝ වෛරස් කියන වෛරස් කාණ්ඩයක් මගින් ඇතිකන මෙනින්ජයිටිස් කියලා දැනට හොයාගෙන තියෙනවා. ඒ පිළිබඳ තව කරුණු කියනවා නම් මේ එන්ටරෝ වෛරස් කියන වෛරස් ප්‍රභේදය සාමාන්‍යයෙන් පැතිරෙන්නේ උෂ්ණ මාසවල. ඉතින් මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල ටිකක් උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක් තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ එන්ටරෝ වෛරස් එක පැතිරලා තියෙන්නේ කියලා සාමාන්‍යයෙන් වාර්තාවල සඳහන් වෙනවා. මේ දවස්වල ලංකාවේ මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය ගැන කතාබහක් ඇතිවන නිසා මම හිතුවා මේ වගේ මෙනින්ජයිටිස් ගැන ඔයගොල්ලෝව දැනුවත් කරන්න මේ වීඩියෝ එකෙන්. ඉතින් මම හිතනවා මෙනින්ජයිටිස් කියන්නේ මොකද්ද? මෙනින්ජයිටිස් වර්ග මොනවද? කොහොමද පැතිරෙන්නේ? මොනවද රෝග ලක්ෂණ? ඒ වගේම පරීක්ෂණාගාරයේදී හඳුනාගන්නේ කොහොමද? ඒ රිසල්ට් කොහොමද ඉන්ටර්ප්‍රිට් කරන්නේ? මොනවද අවදානම් තත්ත්ව කියලා හොඳ අවබෝධයක් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ලබා ගන්න ඇති කියලා. ඉතින් මම කලින් සඳහන් කරපු මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයට අදාළ රෝග ලක්ෂණ ඔබට හෝ ඔබ දන්න සමීපතයෙකුට තියෙනවා නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න, ඒගොල්ලන්ව යොමු කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දැනුමක් ලබා ගත්තා නම් ඒ වගේම තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් අනිත් අය අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ විද්‍යාත්මක සෞඛ්‍ය දැනුම සඳහා අපේ වෙල්නස් ටෙස්ට් YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් නැවත තවත් දවසක සෞඛ්‍ය තොරතුරු සමග හමු වෙනකම් සුබ දවසක්.